ගුඩ් මෝනිින් ඔයාලා හැමෝටම හැමදාමත් සතුටින් ඉන්න කැමති ඔයාලට ඔන්න මං අද අරන් ආවා ඔයාගේ ජීවිත කාලෙදී ඔයා අනිවාර්යෙන් අත් විඳින්න ඕන සුවඳ වර්ග 8ක් ගැන. 8ක් කිව්වට අන්තිම සුවඳ වර්ගේ ඔයාට තමයි ගෙස් කරන්න තියෙන්නේ. හරි එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඒ සුවඳත් ගෙස් කරන්නකෝ. වැනිලා සුවඳ තමයි ඔයා විඳින්න ඕන සුවඳ. ඔයාගේ මනෝභාවය අවදි කරන්න මේ සුවඳට පුළුවන්. ඊළඟට ඔයාව රාණවත් කරන කෝපි සුවඳ. බාබකිව් සුවඳ. මතක් වෙද්දිත් බඩගිනි නේද? වැස්සි සුවඳ. මේක ඔයාගේ හිත සංසුන් කරනවා. පොප්කෝන් සුවඳට නැවුම් බවක් එන දෙනවා. ඊළඟට අලුත් පොත්වල පිටු අතර සුවඳ පුංචි කාලේ මතක් වෙනවා නේද? ආදරණීය සිතුවිලි ගෙන දෙන ලැවැන්ඩර් සුවඳ. අන්තිම සුවඳ තමයි. ඒක මන් නෙමෙයි. ඒක ඔයා කියන්න ඕන. ගෙස් කරන්න බලන්න. අන්තිමට මම ඔන්න රූප දෙකක්ම දානවා. රෝස මල් සුවඳ නම් නෙමෙයි. අනිවාර්යෙන්ම උත්තරේ කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මෙතනින් සුවඳ වර්ග කීයක් ඔයා විඳලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න.